ඩුබායි මීට අවුරුදු 45කට විතර කලින් කිසිම දෙයක් ගන්න තිබිච්ච නැති වෙලිච්ච කාන්තාරයක් විතරයි. ඒත් අද වෙන විට ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන ටුවරිස්ට්ලා වැඩිපුරම එන ආයෝජකයන්ට ආයෝජනය කරන්න තියෙන ආරක්ෂාකාරීම රටක් තමයි ඩුබායි කියන්නේ. කොටින්ම කියනවා නම් ලංකාව වගේ නෙවෙයි. මේ රටට වැස්සවත් ලැබෙන්නේ නැහැ. එහෙම වෙලා තියෙන කොටත් මේ රට මෙච්චර සංවර්ධනයක් කරා ගියේ කොහොමද කියලා දැනගන්න දිගටම අපේ channel එක සමග රැඳී සිටින්න. ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා ඔබව සුල්තාන් YouTube channel එකට. මෙම YouTube channel එක මගින් මනරම් ඩුබායි රාජ්‍යයේ ඉතිහාසය සංවර්ධනය වගේම ඩුබායි රාජ්‍යය තුල නැරඹීමට ඇති සුවිශේෂී ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරි වැඩසටහන් වලින් ඔබ වෙත ගෙනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සුල්තාන් YouTube channel එක subscribe කරන්න, නොවරදවාම් bell icon එක click කරලා තියන්න. අපි අලුත්ම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. ශ්‍රේක් මොහමඩ් බින් රෂීඩ් අල් මක්තුම් 1958 අවුරුද්දේදී පාලකයා බවට පත් වෙනවා ඩුබායි රාජ්‍යයේ. ඔහු පාලකයා වුවත් ඔහුට මේක තරම් සුන්දර කාලයක් වෙන්නේ නැහැ. මොකද කියනවා නම් මේ රටට කිසිම ස්වභාවික සම්පතක් ලැබෙන්නේ නැති රටක්. අඩුම තරමින් මේ රටට වැස්සවත් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම රටක් කොහොමද පාලකයෙක් ඉස්සරහට කරගෙන යන්නේ? මොහුට ලොකු ප්‍රශ්නයක්. ඒත් මොහු ඒකට සැලෙන්නේ නැහැ. මොහුට සතුව තියෙනවා මේ රටට උරුම වෙච්ච වරායක්. ඔහුගේ වරායෙන් ආයෝජන කරන්න පටන් ගන්නවා. ඔහුගේ වරායෙන් ලැබෙන මුදල් වලින් විදේශිකයන්ට ආයෝජන කරන්න තමන්ගේ රට ඇතුළට එන නිදහස දෙනවා. ඒකට ඔහු ලොකු පරිසරයක් සකස් කරලා දෙනවා. ඒකේ ප්‍රධානම දේ නම් ඔහුගේ ව්‍යාපාරිකයන්ගෙන් කිසිදු බදු මුදලක් රජයට අය කරගන්නේ නැතිවීමයි. ඉතින් ඒක නිසා විදේශිකයන් රට තුළට එන්න දෙපාරක් හිතන්නේ නැහැ. විදේශ ආයෝජන රටක් ඇතුළට එනවා කියන්නේ ඒ රටේ ආර්ථිකයට ඒක මාර ලොකු හයියක් වෙනවා. මේක මේ තේරුම් ගන්නවා මේ රාජ්‍ය නායකයා. ඔහු බුද්ධිමත්ව ඒ තීරණය ක්‍රියාත්මක කරනවා. බොහෝ විදේශිකයන් මේ වෙන විට විවිධ ජාතීන් 200කට ආසන්න ප්‍රමාණයක් මේ රට තුල තමන්ගේ ව්‍යාපාර ව්‍යවසායකයන් විදියට කම්කරුවන් විදියට මේ රටේ පුරවැසියන් විදියට ජීවත් වෙනවා. ඉතින් මේ රටේ ගොඩාක් දෙනෙක් තමන්ගේ රාජකාරී රැකී ආරක්ෂා මේ රට තුල කරගන්නේ බදු මුදලක් අය නොකරගන්න නිසා. එයාලට ගොඩාක් පහසුයි මේ දේවල් කරගෙන යන්න. පුදුමයට කාරණේ නම් මේ රටේ ස්වදේශිකයන් ජීවත් වන්නේ 10%ක් වගේ පුංචි ප්‍රමාණයක් විතරයි. ලෝකයේ උසම ගොඩනැගිල්ල බර්ජ් ඛලීෆා. ඒක තමයි ලෝකයේ මෙතෙක් ගිහිලා තියෙන ලොකුම ගොඩනැගිල්ල. ඒ වගේම ලෝකයේ විශාලතම shopping mall එක ඩුබායි mall එක. මුහුද උඩ ඉදි කරලා තියෙන අමුතු හැඩයකින් යුක් දූපත් සමූහය ෆාම් ජුමේරා, ඩුබායි ෆ්‍රේම් එක, ඩුබායි මියුසියම් එක. ඒ වගේම රට පුරා හැමතැනම ස්ථාපනය කරලා තියෙන එක එක හැඩයෙන් යුත් ගොඩනැගිලි. ඒ හැම දෙයකින්ම කියාපාන්නේ ලෝකයාට ඩුබායි රාජ්‍ය තුල තියෙන ප්‍රෞಢත්වය. ඩුබායි රාජ්‍යයේ ඇති වටිනාකම. ඒ වගේම ලෝකේ ප්‍රධාන පෙළේ මෝටර රථ, යතුරු පැදි, පා පැදි ප්‍රදර්ශනාගාර. ලෝකයේ ධනවතුන්ට පමණක් පාවිච්චි කරන්න පුළුවන් ඇඳුම් පැළඳුම්, පාවහන්, හිස්වැසුම්, සන්ග්ලාස් එවැනි ෂෝරූම් රට පුරා හැමතැනකම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඩුබායි පොලිසිය කියන්නේ ලෝකයේ තියෙන පොහොසත්ම පොලිසිය කියලා කිව්වොත් අපි වැරදි නැහැ. ඒ මොකද කියලා කියනවා නම් ෆෙරාරි රථ, බුගාටි රථ, ඇස්ට්‍රන් මාටින් රථ, ලැම්බෝගිනි, ඒ වගේම ටෙස්ලා සයිබර් ට්‍රක් එකද ඒ පොලිසිය සතුයි. ඉතින් එවැනි පොහොසත් පොලිසියක් වෙන කොහෙවත් තියෙනවා කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒ වගේම ඩුබායි රාජ්‍යයේ පුරා විහිදිලා තියෙන අධිවේගී මාර්ග පද්ධතිය, නියමුවන් රහිතව ක්‍රියාත්මක වන මෙට්‍රෝ පද්ධති, නගරයේ සෑම තැනකම ෆ්‍රී වයිෆයි කලාප. ඒ හැම දෙයකින්ම පේන්නේ මේ රටේ දියුණුවයි. එක දිනකට විදේශිකයන් දහස් සංඛ්‍යාවක් ඩුබායි නගරයට ඇදී එනවා සාප්පු සවාරි සඳහා, නොයෙකුත් විනෝද ආස්වාද සඳහා. ඒ වගේම මේ රටේ තියෙන සුන්දරත්වය එහා ගිය අසුන්දර තැන්, අමිහිරි තැන් මේ රටේ නැතුවම නොවේ. ඒ හැම දෙයක් ගැනම
සවිස්තරාත්මක වීඩියෝ එකක් ඉදිරිපත් කිරීමට අපි ඉදිරියේදී බලා සිටිනවා. ඒ නිසා අපගේ සුල්තාන් YouTube channelය නොවරදවාම subscribe කරන්න, bell icon එක click කරලා තියන්න. අපි අලුතෙන්ම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට ඒක බලන්න පුළුවන්.